කිලෝග්‍රෑම් 100 ගණනක් බර ගල් කිසිම කෙනෙක්ගේ උදව්වක් නැතුව කාන්තාරයක් මැද තනියම ඇවිදගෙන යනවා කිව්වොත් ඔබ විශ්වාස කරනවද? මේක මැජික් එකක්වත් බොරුවක්වත් නෙවෙයි. නොදුටු ලෝකය තුලින් අද අපි යමු ඇමරිකාවේ අභිරහස් ඩෙත් වැලි ගවේෂණය කරන්න. ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ රේස් ට්‍රැක් ප්ලායා කියන වියලි විලේ තමයි මේ අරුම පුදුම සිද්ධීම දකින්න ලැබෙන්නේ. මෙහි තියෙන සමහර ගල් කිලෝග්‍රෑම් 300කට වඩා බරයි. ඒත් ඒවා මීටර් 100 ගණනක් දුර තනියම ඇදිලා ගිහින් තියෙනවා. ඒ ගියපු පාරවල් පැහැදිලිවම බිම සටහන් වෙලා තියෙනවා. දශක ගණනාවක් තිස්සේ මේක ලෝකයේ ලොකුම අභිරහසක් වුණා. මේක පිටසක්වල ජීවීන්ගේ වැඩක්ද නැත්නම් කාන්දම් බලයක්ද කියලා මිනිස්සු කල්පනා කළා. කිසිම මිනිස්සෙක් හෝ සතෙක් මේ ගල් තල්ලු කරනවා කවුරුවත් දැකලා තිබුණේ නැහැ. ඒ වගේම ගල් වටේට කිසිම අඩිපාරක් තිබුණෙත් නැහැ. නමුත් අවසානයේ විද්‍යාඥයින් මෙහි රහස හොයාගත්තා. ශීත කාලයට මේ විල මත හරිම තුනී ජල තට්ටුවක් මිදිලා අයිස් බවට පත් වෙනවා. උදෑසන ඉරේලිය වැටිලා ඒ අයිස් තුනී වෙන්න ගද්දි කාන්තාරයේ හමන දැඩි සුළඟට අර ලිස්සනසුළු අයිස් තට්ටු එක්කම මේ බර ගල් ටිකෙන් ටික ඉස්සරහට තල්ලු වෙනවා. සොබා දහමේ මේ පුදුම සහගත ක්‍රියාවලිය ගැන ඔබ මොකද හිතන්නේ? පහලින් කමෙන්ට් කරන්න. ලෝකයේ මේ වගේ විවිධ වූ අභිරහස් සහ නොදුටු තැන් ගැන දැනගන්න අපේ පිටුව ෆොලෝ කරන්න.